ඉස්සෙල්ලාම සුබ පතන්න සුබ අලුතෝර දැක්කේවා. ඉතින් මේ අවුරුද්දේ අපේ පළවෙනි පරිච්ඡේදයේ විදිහට අපි 2026 ජනවාරි මාසෙම යන්න ලෑස්ති වෙනවා අපේ අලුත් පරිච්ඡේදය වෙනුවෙන්. ඉතින් අද මේ ගමනේදී නිරෝධ තාම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. වෙලාව නම් චුට්ටක් ගිහිල්ලා තියෙන්නේ. අපි ඉතින් අද යන්නේ කොහෙද? ක්වීන්ස් මවුන්ටන් වලට. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය දවස්වල තිබ්බ ආපදා තත්ත්වෙත් එක්ක පාරවල් කැටලා ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් බැරි වෙලාවත් අපිට යන්න බැරි වුණොත් එහෙම අපේ ඊළඟ නැවතුම්පල වෙන්නේ මයංගනේ රත්නඇල්ලට තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද මේ විදිහට ගමන පටන් ගන්න යන්නේ අපිත් එක්ක මගේ බයික් එකයි නිරෝධක එකයි ඊට පස්සේ මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා තව අද ගමට එකතු වෙන. ඒ දෙන්නත් එකතු කරගෙන තමයි අද අපේ ගමන යන්නේ. ඉතින් මේ ඉන්නේ යාළුවෝ දෙන්න ලෙලුම් ඉන්නවා. එතකොට පිටුපස්සේ ෂෙහාන් ඉන්නවා. අද ඉතින් අපි යන් එහෙනම් ඔයාලත් මම පෙන්නන්නම් ගමන් මග. එන එකතු වෙන්න අපිත් එක්ක. ඉස්සරහට වීඩියෝ එක ලස්සන වෙයි කියලා හිතනවා. අපි දැන් ක්වීන් මවුන්ටන් වලට යන ගමන් ඉන්නේ. එතකොට ඒ යන ගමන් රොබරි කියන ගමේ අපේ බයික් ටික තියලා තමයි යන්නේ. ඒ කියන්නේ ඒ ගෙදරක. ඒක හෙල්මට් එක දාගෙන ඉන්නේ අයියෝ. හෙල්මට් එක දාගෙන ඉන්නේ. අපි පට්ට වැස්සක ඉන්නේ දැන්. මේ ඒ කියන්නේ මේ වෙලාවේ කාලගුණේ සෑහෙන්න යහපත් නෑ. මේ ඉතින් ටිකක් ඕකද ඒ කියන්නේ මෙතන පාරත් ගොඩක් අවුල්. ඒ කියන්නේ බයික් වලට යන්න පුළුවන් පාරක් නැහැ. මෙන්න මේ වගේ පාරක් තියෙන්නේ. මෙතනින් ඉස්සරහට ගියාට පස්සේ තවත් පාර අමාරු කරනවා. එතකොට ඒ නිසා ඒ කියන්නේ දැන් මෙතනින් උඩට ගෙවල් මොකුත් නැහැ. ඉතින් එතකොට මේ කියන්නේ අපිට බයික් එක උඩ නිකන් තියලා යන්නත් බෑනේ. ඒ නිසා අපි බයික් තුනක තමයි ආවේ. ඉතින් බයික් තුන අපි ගෙදරක තියලා පයින් යන සාමාන්‍ය කිලෝමීටර් 3ක් වගේ 3ක් වගේ තියෙයිද. අපි බලමු ගිහලා අද ලොකු view එකක් නම් බලා ගන්න බැරි වෙයි. හේතුව තමයි ඒ කියන්නේ මීදුමයි ඒ දේවලුත් ඔක්කොම එක ලොකු view එකක් නම් අද බලා ගන්න වෙන්නේ නැහැ. කොහොම වුණත් අපි ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ යන පාර. ඉතින් පහුගිය කාලේ විද්‍යාසරුතුනාටත් එක්ක පරිසරය සෑහෙන දුරට වෙනස් වෙලා තිබ්බා. අපි වෙන මගතොට එක සෑහෙන දැක්කා. ඒ කියන්නේ අපි ආවේ ගහ කිවුලට ඇවිල්ලා ඉතින් කටවත්ත පාරට දාලා කටවත්ත පාරෙන් තමයි මෙන්න මේ කළු ගහ කඳුර
පාස් කරගෙන ආවේ. ඉතින් ඒදී ඒ සිදුගුණාට මේ චාපදා ඒ දේවල් හැමදේම අපිට ඇසින් බලා ගන්න පුළුවන් වුණා. අපි දැන් ඉන්නේ රොබරිය කන්ද මුදුනේ. ඒතර මෙන්න මෙතන මේ කරේ මේ අර පොඩ්ඩක් නිකන් කෝට්ටක් වගේ ඊටවලා තියෙන ඔය අනියා සංකේතවත් කරන්න රොබරිය කන්ද මුදුනේ කියලා. ඉතින් මෙතනින් එහාට කියන්නේ අපිට පේන්න පාරක් නැහැ. කියන්නේ මෙතනට එනකන් අපිට සාමාන්‍ය නෝමල් ගල් පාරක් තිබ්බ එන්න. හැබැයි මෙතනින් එහාට අපිට පාරක් නැහැ. එතකොට දැන් මෙතනින් එහාට තමයි අපේ යන්න තියෙන ප්ලේස් එක තියෙන්නේ. එතකොට මෙතනින් එහාට සාමාන්‍යයෙන් අඩි පාරක් වගේ පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඒක දිගේ තමයි දැන් යන්නේ. තියෙන්නේ එන්නේ අඩි පාර. ඉතින් අද මීදුමයි එතකොට වැස්සයි එක්ක මෙන්න මේ වගේ පොඩ්ඩක් වගුරු බිමක් වගේ වෙලා තියෙනවා පාර තැනින් තැනට. අපේ කට්ටියව නම් ඉස්සරහින් යනවා යලවන පේන්නවත් නැහැ. හේතුව මේ මීදුමත් එක්ක අපේ නිරෝධට දොඩම් ගහක් හම්බෙලා තියෙනවා. ඕවා දැම්මොත් නම් බයිනෝ පුතේ. ඉතින් මේකේ මොකෙක්වත් කන්නේ නැහැ. අපි හරි කන්නේ නැහැ. ඕවා දැන් යන්න එපා. අවුලක් නැහැ. එහෙම හරි වැඩි කන්න නරක ළමයි මොන ඔය. එහෙම නෙවෙයි. කියලා ගෙඩි දෙකක් කඩාගත්තා. අපි පස් දිනකට ගෙඩි දෙකක් ඇති. ගෙඩි දෙකක් ඇති. වැඩි කඩන නරක ළමයි එහෙම නෙවෙයි අපි. එක දොඩම් බම් පට්ට පිටයි මේවා. ඉතින් දැන් අපි view point එකට ඇවිල්ලා ඉන්නේ. ආයිලා උඩටම ඇවිල්ලා ඒ කියන්නේ view point එකට ඇවිල්ලා ඉන්නේ. view point එකට ඇවිල්ලා view එක බලන්න ඉතින් තමයි නැත්තේ. බලමු අපි පැයක් දෙකක් වගේ ඉන්නවා. ඉඳලා බලමු සමාන මීදුම අඩුවේද කියලා. කොහොමද මේ කාලේ මීදුම් කාලේ Ainge. හරි ඉතින් අද අපේ ගමන අපි මේ විදිහට අහවර කරලා දැන් කන්නයි ලෑස්ති වෙන්නේ. එතකොට අද දවසේ දැකපු view එක ඊට පස්සේ එතනදි විච්ච ලස්සන සිදුවීම් මේ වීඩියෝ එකකින් ගේනවට වැඩිය ඒක වෙනම වීඩියෝ එකක් විදිහට ගේන්න හිතුවා. එතකොට මේ part 1 එක අපි මේ විදිහට ඉවර කරලා part 2 එකේදී එහෙනම් හම්බෙමු කියන්නේ එතන view එක ආලට පෙන්නන්න ලස්සනයි. අද කට්ටිය ඉන්නවා එහෙනම් අපි ඉවර කරමු වීඩියෝ එක. අපි ගන්නවා ගන්න. එහෙනම් good luck. එළු ඒක ගන්න දැන් ඉඳලා
මේ ජාති අපිට මේ රොබෙරගේ මේ කුයින මවුන්ටන් යන අතරමැද තමයි සෙට් වුනේ. මේ දැන් පොරත් යනවා අපිත් එක්ක මේ කුයින මවුන්ටන් යන්න. පොර ටිකක් ඔය පුදුම අඩු වැඩි කරන එක හොයාගන්න බැරිද? හරි. Go!